හරි කටිය 28 A level ක්ලාසස් පටන් ගැනීම සම්බන්ධයෙන් පොඩි දැනුවත් කිරීමක් කරන්න තමයි මේ වීඩියෝ එක පටන් ගන්නෙ. පටන් අරගෙන අවස්ථා කීපයක් මේක කට් කර නැවත රෙකෝඩ් කරන්න පටන් ගත්තා. මොකද අපි මේ උගන්වන කීවෙනි බැච් එකද කියන එක සම්බන්ධයෙන් පොඩි තරකයක් ආවා මෙතන. අතරේ පටන් ගන්න 22 වෙනි බැච් එක. කියන්නේ බැචස් 21ක් මේට කලින් කරලා තියෙනවා. එකෙන් බැචස් දෙකක් තාමත් විභාගෙ ලියන්න සූදානම්මින් ඉන්නවා. 26 පන්තියයි 27 පන්තියයි. ඒතර බැචස් 19ක් ලියලා තියෙනවා නේද නැත්නම්? බැචස් 19ක් ඒරවල ලියලා තියෙනවා මාත් එක්ක වැඩ කරලා. ඒ බැචස් 19න් හරි බැචස් 19න් අපි ඇත්තටම පූර්ණ කාලීනව මේ විෂයත් එක්ක අපි හිටියා කොරෝනා වෙනකම්. ඊට පස්සේ ඔන්ලයින් පන්ති කීපයක් ගියානේ. ඒතර අපි ඔන්ලයින් ක්ලාසස් පටන් ගන්න කලින් 2022 තමයි අන්තිමටම ෆිසිකලි පටන් ගත්ත පන්ති. ඒ දක්වා අපි ඉතිහාසය බලද්දී හිතා ගන්න බැරි ප්‍රතිඵලයක් පන්තිෙන් ඇවිල්ලා තියෙනවා. ඇත්තටම මම සතුටුකුත් හම්බ වෙනවා සතුටුත් දැනෙනවා මේ එයාව ප්‍රතිඵල සහ මේ ඒරවලුත් එක කරපු දේවල් සම්බන්ධයෙන්. මොකද 2005 ජනවාරි ක්ලාස් පටන් ගත්තාම 2007 අපේ පළවෙනි රිසල්ට් එක ආවේ ලංකාවේ පළවෙනියගෙන්. 8 ලංකාවේ දෙවෙනියා, 9 ලංකාවේ පළවෙනියා, 10 ලංකාවේ පළවෙනියා, 11 ලංකාවේ දෙවෙනියා, 12 ලංකාවේ පස්වෙනියා, යා දිස්ත්‍රික්කේ පළවෙනියා කොළඹ දිස්ත්‍රික්කේ, 13 දිස්ත්‍රික්කේ ලංකාවේ හතරවෙනියා කොළඹ දිස්ත්‍රික්කේ පළවෙනියා, ඊට පස්සේ 15 ලංකාවේ පළවෙනියා, 16 ලංකාවේ තුන්වෙනියා, යා කොළඹ දිස්ත්‍රික්කේ පළවෙනියා, 17 අපේ අයිලම්පස්ලා දෙන්නේ දුක හිටියා. මොකද IT කරපු අයගෙන් ඔය රෑන්ක්ස් දෙන්න පටන් ගත්තානේ. එතකොට අයිලන්ඩ්ස් කෙනෙක් හිටියා IT වලින් කරපු. ඊට පස්සේ ප්‍රොප් එක්සෑම් එක අපි දෙවෙනියා හිටියේ. 18 අය ලංකාවේ පළවෙනියා, 19 අය ලංකාවේ පළවෙනියා. ශ්‍රී ලංකාවේ පළවෙනියා මේක ලොක්කම කොළඹ දිස්ත්‍රික්කේ පළවෙනියා වෙනවනේ. කොළඹ දිස්ත්‍රික්කේ ෆෝකස් කරන් කරපු පන්ති ඕවා. හරි. ඊට පස්සේ 20 අපේ කොළඹ දිස්ත්‍රික්කේ දෙක මං හිතන්නේ හිටියේ. මොකද පළවෙනියාවේ ටැමිල් මීඩියම් ළමෙක් වගේ මට මතක තියෙන්නේ. අර අපේ ළමෙක් නෙමෙයි හින්දා මට ලොකු සෙන්ස් එකක් නැහැ ඒ සම්බන්ධයෙන්. ඊට පස්සේ ආයි 22 ලංකාවේ පළවෙනියා. 21 ලොකු රිසල්ට් එකක් තිබ්බා. මොකද 21 පන්ති වල අපි ගැහුවේ නෑනේ නේද සන්ත අපි මේ මොනවාද රිසල්ට් ෂීට් ගැහුවේ නෑ. ඒකල අර කොරෝනාත් එක්ක ගියපු බැජස් හින්දා. ඒතර 22 ආයි ෆිසිකල් මේ ඔන්ලයින් දෙකම ගියපු පන්තියක් ඒකේ ලංකාවේ පළවෙනියාව. ඒ වගේ විශිෂ්ට ප්‍රතිඵල තමයි පන්ති හැමදාම තිබ්බේ. ඊට පස්සේ 26 27 අපි ෆිසිකලිත් එක්ක ඔන්ලයින් පන්ති කරන්නේ. ඒතර ෆිසිකල් අපි හෝල් එකේ ඉඳන් පන්ති කරද්දී ඒ වෙලාවෙම අපි ලයිව් කරනවා ඔන්ලයින් එක. එහෙම ලස්සන පන්තියක් 26 27 යන්නේ. ඉතින් ඒ වයිත් අති දක්ෂ ළමයි තමයි අපි පන්ති වල සහභාගී වෙන්නේ. ඉතින් හොඳ දක්ෂ ළමයි පන්ති වලට සහභාගී වෙනවා. හරි. ඉතින් 28 පන්තියත් අපි පටන් ගන්නවා. ඒක ඔන්ලයින් බේස් වෙච්ච පන්තියක්. ෆිසිකලි කරනවා ගම්පහ ක්ලාස් එක. ෆිසිකලි ගම්පහ පටන් ගන්නවා අපි 15 වෙනිදා ඉරිදා උදේ 8ට පටන් ගන්නවා ගම්පහ ක්ලාස් එක. ඇතරම මේ ෆිසිකලි මම ගම්පහ ෆෝකස් කරන් පටන් ගන්න අපි ගෙවල් ළඟ හින්දා මට ලීසියෙන් ට්‍රැවල් කරන්න පුළුවන්. දැන් ඉස්සර වගේ එහෙම ට්‍රැවල් කරන්න හිතෙන්නේ නැහැ. ඒකින්ද තමයි ගම්පහ බේස් කරන් පන්තිය කරන්නේ. මට ගෙදරින් යන ලීසි හින්දා. ඉතින් එහෙම ලස්සන පන්ති මාලාවක් අපි කරලා තිනවා. ලෝකේ විශිෂ්ටම තැන්වල අපේ ළමයි ඉන්නවා. ඒ කියන්නේ විශිෂ්ට ප්‍රතිඵල කියලා මට කියන්නේ ගියේ ලෝක විශිෂ්ට ප්‍රතිඵල නෙමෙයි ලංකා විශිෂ්ට ප්‍රතිඵල ලෝකීතා කියලා තැන්වල අපේ ළමයි ඉන්නවා වැඩ කරනවා. දැන් ළමයි නෙමෙයි දැන් තාත්තලා. දැන් මම ඒ රටවල ගියාම හම්බ වෙනවා. ඉතින් ලන්ඩන් ගියාම මම ඉන්නෙත් මගේ 2011 පන්තිය ළමයිගේ ගෙදර සුපිරිකරණේ ඉංජිනේර කෙනෙක්. හරි ඒ ගෙදර තමයි මම ඉන්නේ ගියාම. එතකොට එහෙ ගියාම ඉතින් අපි ලන්ඩන් ඒ පැත්තේ ඉන්න අපේ ක්ලාස් අපේ ළමයිත් එක්ක අපි මේ මැචස් බලනවා. ඒ වගේ ඉතින් හම්බ වෙනවා. ලෝකෙ ඉහළම තැන්වල රස්සාවල් කරන ළමයි ඉතින් ඒක ඔක්කොම ඉංජිනේර්ස්ලා. ඔස්ට්‍රේලියාව ගියාමත් එහෙමයි, නිව්සීලන්ත ගියාමත් එහෙමයි. ඉතින් ලෝකෙ හැමතැනම ගියාම අපේ කොල්ලෝ කෙල්ලෝ තමයි ඉතින් හම්බ වෙන කෙල්ලෝ නම් හම්බ වෙනවා අඩුයි කොල්ලෝ තමයි ගොඩක් හම්බ වෙන්නේ. මෙල්බන් ගියාම නම් අපේ පන්ති ආපු කෙල්ලෝ සෙට් වෙනවා. මේ ඒගොල්ලෝ ගෙවල් වල යනවා. ඉතින් හම්බ වෙනවා. ගොල්ලෝ ඉතින් හොඳ රස්සාවල් කරන ඉංජිනේර්ස්ලා. ඉතින් ලෝකෙ හැමතැනම අපේ කට්ටිය ඉන්නවා. ඉතින් අපි ඇත්තරම මම මගේ මේ ෆීල්ඩ් එකේදී කළ හැකි උපරිම දේවල් කරලා තිනවා. පහුගිය අවුරුදු 20ක් විතරනේ. ඉතින් හොඳ පන්ති වල උගන්වලා හොඳට පන්ති වල ප්‍රතිඵල දාලා ඉතින් ඒගොල්ලෝ තාමත් බොහොම හිතවත්කමින් ඉන්නවා. මොකද මම පෙරේද ලංකාවට ආවේ ඊයේනේ පෙරේද නේ සද්ද ඊයේ රෑනේ ඊයේ ඔව් ලංකාවට ආවේ. කොට සිංගප්පූරුවේ අපේ ක්ලාස් ආපු ගොඩක් අය හම්බුණා. මොකද සිංගප්පූරුවේ ඉඳලා ලංකාවට එන කට්ටිය සහ ලංකාවෙන් එල්ට යන කට්ටිය
හම්බුණා සිංගප්පූරුවේදී. සිංගප්පූරුවේ හම්බුණා කියලා සිංගප්පූරුවට ඇවිල්ලා මේ මෙල්බන් යන කට්ටිය නැත්නම් ඉතින් මෙල්බන් තමයි ගොඩක් කට්ටිය ගියේ. එහෙම මට ඉතින් එයාපෝට් එකේදීත් හම්බුණා. ඊට පස්සේ අපි එලිටාවෙත් මම ක්ලාස් ආපු මේ අපේ කොල්ලෙක් සිට වුණා 2013. දැන් ඉන්නේ මම හිතන්නේ ක්වීන්ස්ලන්ඩ් හරිය වගේ ඕස්ට්‍රේලියාව කොහේ හරි ඉන්නේ. මට මතක නැහැ මේ සුදාර්ක 2013. දැන් ගෙදර ගිහිල්ලා මට එවලා තියෙනවා රිසර්ච් ෂීට් එකේ ඒගොල්ලොන්ගේ රිසර්ච් ෂීට් එකේ ඒගොල්ලෝගේ නම් තියෙන ඒවා ඒගොල්ලොන්ගේ රිසර්ච් ආවට පස්සේ බෙදපු අපේ රිසර්ච් ෂීට් එකට මට ෆොටෝ එකක් ගහලා ඉවලා තියෙනවා. ඒවා තාමත් ඒගොල්ලෝ ගාව තියෙනවා. ඒගොල්ලෝ ඒවා මාර සොවෙනියර්ස් බවට පත් වෙලා තියෙනවා. මොකද ඒ අවුරුද්දේ 2013 පන්තියේ රිසර්ච් එද්දී ලංකාවේ කොළඹ දිස්ත්‍රික්කේ පළවෙනි 10 දෙනා පන්ති හිටියා. හරි. එතකොට අපි 11 දෙනාම හිටියා. මම 11 වෙනි එකෙත් නම දැම්මා අපි මේ කවර් පේජ් එකට. ඒ ෆොටෝස් මට එවලා තිබ්බා. මම ගාව ඒ වැතරම මම ගාව තියාගත්තේ නැහැ. සනත් එකව තියෙනවනේ. මේ මම ගාව නැහැ ඒවා. මේ දැන් ඒවා සනත්ෙන් ඉල්ල ගන්න ඕනේ අපි අර හොටෙල් එකේ කබාන එක තියන්න. මේ ඉතින් බොහොම ලස්සන මතකයන් කිවර වෙච්ච පන්ති තමයි අපි තිබුණේ. 26 27ත් ඒ වගේ බොහොම හිතවත් කමින් බොහොම ළඟින් ඔන්ලයින් වුණාට බොහොම හිතවත් කමින් තමයි අපි පන්ති යන්නේ. මොකද ළමයි කතා කරනවා, මැසේජ් කරනවා. අපි දන්නේ නැති. ඉතින් බොහොම ළඟ සම්බන්ධතාවයක් ළමයිත් එක්ක තියෙනවා. හොඳ පන්ති දක්ෂ ළමයි තමයි මගේ පන්තිලේ එන්නත් ඕනේ. ඉතින් 27ත් 28ත් හරි. 20 දැන් ඕනතරම් ක්ලාස් තියෙනවානේ. ඕනතරම් ක්ලාස් තියෙනවා. ලස්සන ගුරුවරු ඉන්නවා. ලස්සන කතා කියනවා. පොසිටිව් තින්කින් කියනවා. බොහොම හොඳයි. ඉතින් ඒවට ආස කට්ටිය එහෙම යන්න. හරිද? ගිහිල්ලා එහෙම කරගන්න මගේ එන්න යම් ගණිත හැකියාවක් තියෙන. හරි? යම් ගණිත හැකියාවක් තියෙන ඔයගොල්ලන්ට ලෝකේ යම් තැනකට යන්න ආසාවක් තියෙනවා නම් හරි විශේෂ අය තමයි මේ පන්තිලට එන්න ඕනේ. ඉතින් හැමෝම පන්තිවලට සහභාගී වීම අවශ්‍ය නැහැ. හැමෝම පන්තිවලට සහභාගී වීම අවශ්‍ය නැහැ. මේ සහභාගී වෙන්න ඕනේ යම් හැකියාවක් තියෙන හරි මේ විෂයත් එක්ක යම් තැනකට යන්න බලාපොරොත්තුවක් තියෙන හරි ඇතරම ගණිත හැකියාවක් තියෙනවා නම් තමයි එන්න ඕනේ. නැත්නම් එන්න එපා. තේරුමක් නැහැ. බොරුවට ඇවිල්ලා මේ පොත් පුරවගෙන මේ ලස්සන නෝට් ලියාගෙන ඒවා අපි නෑ. හරි ලස්සන ටියුටර් දෙන්නෙත් නෑ. හරිද? ඒ මුකුත් නෑ. මේකේ තියෙන්නේ ලස්සනට ගණිත මැත්ස් කන්සෙප්ට්ස් එක දීලා අපි ඒවා විවරණය කරලා ඒවා දැනෙන්න ඉගෙනගෙන හරි ලස්සන ප්‍රශ්න පත්‍රය ලියලා ෆුල් ජොලියක් ගන්නවා. පට ආතල්ලයක් ගන්නවා පන්තිවල. ළමයි හොඳට වැඩ කරනවා. ඒ හින්දා එහෙම අය විතරක් එන්න. හරි. නැත්නම් ටියුෂන් දේවත්ෙන් අදහගෙන ටියුෂන් පන්ති ගිහිල්ලා ආතල් අරගෙන ඒ ෆැන්ටසි වල ඉන්න කට්ටිය එන්න එපා. එහෙම එන්න එපා. දැන් මට ඉස්සර වගේ ලොකු පන්ති හැදීමේ කිසිම අවශ්‍යතාවයකුත් නැහැ. හරි මොකද අපි ඔන්ලයින් කරන්නේ මම ලංකාවෙන් ඉල්ලට යනවා අපහු වෙනවා ලංකාවෙ ඉල්ලට ගියාම මම එහෙ ඉඳන් උගන්වනවා එහෙම දේවලුත් තියෙනවා අපේ පන්තියේ. මොකද දැන් මම ගිය සති 3යි ගෙන්නුවේ නිව්සීලන්ත ඉඳලා. ඒ ක්‍රයිස්ට් ඉඳලා. ඒ තියෙන මගේ දෙන්න තමයි ගෙන්නුවේ. හරි. ඒකින්ද මේ මම එහෙම මාස 6කට වගේ සැරයක් නිව්සීලන්ත යනවා. මොකද මගේ පුතා ඉන්නේ එහෙ. එතකොට මම එහෙ ගිහිල්ලා මේ එහෙ ඉඳන් මම ක්ලාසස් කරනවා. ඒ වගේ දේවලුත් වෙනවා අපි මේ පන්ති ඇතුළතදී සමහර අවුරුද්දට දෙපාරක් විතර මම ලංකාවෙන් ඉල්ලට යනවා. හරි. ඒ වගේ මොකද ඔන්ලයින් කරලා දැන් ලෝකෙ දියුණුයිනේ. එතකොට මේ ඔන්ලයින් කියන එක මේ අපි හොඳට පාවිච්චි කරනවා. හරි ඒකින්ද මේ ඔන්ලයින් බේස් වෙච්ච පන්තියක් තමයි කරන්නේ. මොකද මම ලංකාවෙ ඉල්ලට ගියාම ඔන්ලයින් ක්ලාසස් තියෙනවා. මම ලංකාවේදී ෆිසිකලි පන්ති තියෙනවා. එහෙම තමයි යන්නේ. ඒතකොට ඒක ඇත්තටම හොඳ විනයක් තියෙන. හරි. එතකොට මේ විෂයන් එක්ක හොඳ අනාගතයක් බලාපොරොත්තු වෙන එක ප්‍රශ්නයක් නෑ. හරිද? ඒකින්ද ඒගොල්ලොන්ට ඇත්තට මේක මාර පහසුයි. මොකද ඔන්ලයින් ක්ලාස් එකක් කියලා කියන්නේ ඉගෙන ගන්න හික්මීමක් තියෙන අවශ්‍යතාවය හොඳටම තියෙන ළමයින්ට මේ විෂයත් ඉස්සරහට යන්න ඇත්තටම පට්ට ෆැසිලිටි එකක් ඒක. හරි? ඒගොල්ලොන්ට ඒක මැත්ස් වගේ සබ්ජෙක්ට් එක කිසිම අවුලක් නෑ. මම දන්නේ කෙමිස්ට්‍රි කොහොමද කියලා මැත්ස් වල නම් කිසිම අවුලක් නෑ. හරි? මැත්ස් වලට ඒක හොඳටම මේ පාවිච්චි කරන්න පුළුවන්. එහෙනම් එහෙම පාවිච්චි කරන්න පුළුවන් අය ඈ ඊට පස්සේ ෆැන්ටසි ලෝකවල ජීවත් වෙන්න නැතුව මහ පොළොවේ මේකත් එක්ක ජීවත් වෙන්න කැමති අය මයි පන්තිවලට සහභාගී වෙන්න. ඒක තමයි හොඳම වැඩේ. හැමෝම සහභාගී වීමේ අවශ්‍යතාවයක් නැහැ. ඉතින් අපි පන්ති පටන් ගන්නවා ප්‍රධානම් පන්තිය ගම්පහ මාර්තු 15 මාර්තු 15 පටන් ගන්නවා ඉරිදා මේ කුණුහරුප කියන්නේ මාර්තු 15 පටන් ගන්නෙ 15 මේ උදේ 8ට පටන් ගන්නවා ගම්පහ ක්ලාස් එක මොකද අපේ ආයතනයේ නම යහන්ස එකේ. ඉතින් ඒකට ෆිසිකලි එන කට්ටිය එන්න ඔන්ලයින් කට්ටියත් එදාටම සහභාගී වෙන්න. අපි ඔන්ලයින් සෙමිනාර් එකක් වගේ පොඩ්ඩක් සාකච්ඡාවක් කරනවා
අපේ ලෝකේ හැමතැනම ඉන්න අයත් සම්බන්ධ වෙලා ඔයගොල්ලන්ට පොඩ්ඩක් අර මේ ලෝකේ යන්න පුළුවන් විදිය ඔයගොල්ලන්ට තියෙන ඔපචුනිටිස් මොනවද කියලා කියන්නත් එක්ක ඔයගොල්ලන්ට දැන් අර පොයි ටාගට් එකක් හැදෙන්නත් එක්ක මේ අපේ Google එකේ වැඩ කරන මේ සෙට් එකක් ඉන්නවා. ඊට පස්සේ Facebook වැඩ කරන කට්ටිය ඉන්නවා. Amazon එකේ වැඩ කරන කට්ටිය ඉන්නවා. හරි. ඊට පස්සේ ওই මුහුදේ තියෙන මොකද්ද මේ තෙල් බලාගාර තියෙන මේ මුහුදේ මේ තෙල් ගන්න අරගෙන දන්නවනේ ප්‍රොඩක්ෂන් කරන්නේ. ඒවයි වැඩ කරන කට්ටිය ඉන්නවා. පතල් කර්මාන්තවල වැඩ කරන කට්ටිය ඉන්නවා පර්ත් වල. එහෙම. ඒ වගේ කීප දෙනෙක්ම මම හිතන 10ක් විතර සෙට් වෙයි මේ අපේ සෙමිනාර් එකේදී. ඒ කියන්නේ අපිට නම් Zoom meeting එකක් වගේ අරගෙන අපි සහභාගී වෙනත් එක දවසක් දාලා කියන්නේ 15 පටන් ගත්තට පස්සේ අපි පැයක් වගේ අරගෙන රාත්‍රියක් අපි ලෑස්ති කරනවා. එහෙම පොඩි සාකච්ඡාවකට ඔයගොල්ලන්ට පොඩි මේ අර ටාගට් එකක් දෙන්න. يعني මේ ලෝකේ කරන්න පුළුවන් දේවල් මොනවද ඔයගොල්ලෝ මේ විෂයන් ඉගෙන ගන්න ඒවත් එක්ක කියලා. හරි. ඒ හින්දා ඔයගොල්ලෝට ඒ වගේ දේවල් ඉස්සරහට කෙරෙයි. කොහොමත් අන්තිමට මට කියන්න ඕන වෙන්නේ මෙන්න මේ වගේ සාරාංශයක්. පන්ති පටන් ගන්නවා 15 වෙනිදා යහන් 6 උදේ 8ට. ඒකට සහභාගී වෙන ෆිසිකලි ඉන්න කට්ටිය ඔන්ලයින් කට්ටියත් ඒකත් එක්කම සෙට් වෙන්න මේ වෙලාවෙම ඔන්ලයින් එක තියෙනවා. ඊට පස්සේ ඔන්ලයින් අයට වෙනම වෙලාවක් දැන් ඒකට මිස් වුණොත් එන්න තමයි අපි ඔන්ලයින් රාත්‍රී පන්තියකුත් දානවා මේ 20 28 අයට. ඒක වෙලාවල් මම කියන්නම්. පැය 4ක් කොහොමත් පන්ති යනවා. එතකොට අපි රාත්‍රියක් දැම්මොත් එහෙම 6 ඉඳන් 10 හවස තමයි. ඉතින් 6 ඉඳන් 10 වෙනකම් ගේ පන්ති කරන්නේ. මොකද මම පැය 10 හමාරින් පස්සේ ඔන්ලයින් ක්ලාසස් කරන්නේ නැහැ. මොකද ළමයි පාඩම් කරන්න එපේ. ඒත් අපි ඕනම පන්තියක් 10 හමාරෙදි ඉවර වෙනවා. උපරිම 11 වගේ යනවා. සමහරට අර මිශ්‍ර අභ්‍යාස කරන පන්ති ඉතින් අවුලක් නැහැ නේද පාඩම් කරනවා වැඩක් නේ. ඒතර තියරි අපි කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් 10 හමාර තමයි උපරිම වෙලාව. මේ රාත්‍රියේ එන්න එක. පටන් ගන්නවා අපි 6ට. එතකොට ඒවයි මම දින කියන්නම්. මට කියන්න ඕනේ දැන් අපේ ගම්පහ පටන් ගන්න ෆිසිකලි පන්තිය ගැන සහ එදාටම තියෙන ඔන්ලයින් එක ගැන සෙට් වෙන්න. ප්‍රශ්න තියෙනවා නම් ඔයගොල්ලෝට පුළුවන් manojsolangarach.lk කියලා සර්ච් කරලා ඒකෙන් විස්තර දැනගන්න පුළුවන්. ඔව් ඒක විස්තර දැනගන්න බානුගේ නම්බර එක නේද? බානුක අපේ IT වැඩ කරන කෙනා බානුක අයියා එයාට කෝල් එකක් දීලා ඔයගොල්ලෝ විස්තර ඔක්කොම දැනගන්න පුළුවන්. බානුගේ නම්බර එක කියනකොට 0.7 0.7 214යි 214යි 56 71 56 71 රයිට්. ඒකට කොල්ලක් දීලා ඔකට විස්තර කරන්න පුළුවන්. එහෙනම් හම්බෙමු. අපි ගියා.